අපේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් අපේ පක්ෂයේ සමාජිකයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකකට දෙහිවලගල් කිස්ස එකකට පත් වෙනවා නියෝජ්‍ය නගරාධිපති අනිත් එකට පත් වෙනවා නගරාධිපතිවරයාගේ ලේකම්වරයෙක් ඒක විවේචනය කරලා මේ ප්‍රාදේශීය පරිපාලන පද්ධතිය විවේචනයට ලක් කරන වීඩියෝ ඉදිරිපත් කිරීම තුළ එයා කෙරෙහි තරහක් ඇති වෙලා අපේ නාගරික මන්ත්‍රීවරයෙක්ගේ උපදෙස් පරිදි ප්‍රින්ට් අවුට් එකක් නගර සභාවේ නිලධාරිනියක්ගෙන් ලබා ගැනීමට කරපු ක්‍රියාව වැරදි ක්‍රියාවක් හැටියට අර්ථකථනය කරලා අන්න දෙහිවල පොලිසියේ රිමාන්ඩ් එකේ ඉන්නවා. තවමත් ඉදිරිපත් කරලා නැහැ. තවමත් එයාව රිලීස් කරලා නැහැ. දැන් බලන්න එයා මොකද කරපු වරද? එයා කරපු වරද තමයි නාගරික මන්ත්‍රීවරයෙක්ට නගර සභාවේ නිලධාරිනියක්ගෙන් ප්‍රින්ට් අවුට් එකක් ලබාගෙන එන්න මොහු යනවා ඒක ලබා ගන්න. ඕකයි වරද. එතකොට මේ වරද නිර්මාණය කළා යාව පටලවන්නේ ඇයි? පටලවන්න හේතුව තමයි මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළට අර කාඩර්වරුන් තමන්ගේ පාක්ෂිකයෝ පත් කරලා ප්‍රාදේශීය ලේකම්ලටත් දිස්ත්‍රික් ලේකම්ලටත් පළාත් ලේකම්ලටත් උඩින් මේ අයව තියාගෙන රාජ්‍ය ශේෂ්ත්‍රයේ මේ කාඩර්වරුන් යටට පත් කරන ක්‍රියාවලිය විවේචනය කිරීම. මේක තමයි මේ තරහ ගන්න හේතුව. ඉතින් මම රජයට කියන්න කැමති ඔබ පොරොන්දුණු සිස්ටම් චේන්ජ් එක ඕකද? ඒ විතරක් නෙමෙයි අපි දැක්කා ඔබ අපේ රටේ මලයාහම් ප්‍රජාවට ඇති තරම් පොරොන්දු දෙනවා. හැබැයි රත්නපුර දිස්ත්‍රික්කේ එක්තරා වත්තක ඒ ඊඩමක් කඩමක් නැති මනුස්සෙක් මේ මලයාහම් ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයෙක් පුංචි තැනක් අටවගත්තයි කියලා. ඒ වත්තේ ආරක්ෂකයෝ ඔහුව පළවා හරින්නට ඒ අටවගත්ත ස්ථානයේ බිඳ දමන්නට කටයුතු කරන. හැබැයි මතක තබා ගන්න ලයිම් කාමර ජීවිතවල තෙරපිලා සිටින මලයාහම් ප්‍රජාව අපේ රටට විදේශ විනිමය ලබා දෙන්නට අසීමිත පරිත්‍යාගයන් කරන ඒ ප්‍රජාව ඒ අයට ඔබ ලබා දුන්නු පොරොන්දුව ඒ අයත් එක්ක ඇති කරගත්ත සමාජ ගිවිසුම අද ඔබට අමතක වෙලා. අපි ඉතාමත්ම පැහැදිලිව කියන්න කැමති අපේ රජයක් තුල අපි බලාපොරොත්තු වෙන්නේ මේ මලයාහම් ප්‍රජාව ඇතුළු සම්පත් විරහිතභාවයෙන් සිටින තරුණ ප්‍රජාවට මුඩු ඉඩම් සංවර්ධනය කොට කුඩා තේවතු හැටියට කුඩා තේවතු හිමියන් හැටියට සත්‍ය වශයෙන්ම තමන් ප්‍රාග්ධන හිමිකරුවන් ඇසෙට් එම්පවර්ඩ් ප්‍රජාවක් හැටියට සමාජයේ ජීවත්වීමේ අවස්ථාව ලබා දීමයි. ඒ නිසා මේ රටේ රැකියා විරහිත තරුණ ප්‍රජාවට ඒ වගේම දුක්ඛිත ජීවිතයක් ගත කරන මලයාහම් ප්‍රජාවට අපි ලබා දෙන්නේ තවත් ගාණක් වැඩි කරන්නම් කියන එක නෙමෙයි. ඒ වැඩි කරන ඒවා හොඳයි නැහැයි කියලා කියන්නේ. හැබැයි ඊට වැඩිය මධ්‍යකාලීන දීර්ඝකාලීන සම්පත් හිමිතාවයක් ඇසෙට් ඕනර්ෂිප් එකක් ඒ ප්‍රජාවට ලබා දෙන්න අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම අදාළ ඇමතිවරයාට කියනවා මේ නැතිබැරි අහිංසක ජනතාව Tamanට නිවසක් නොමැතිව කොහේ වත්තක මොකක් හරි දෙයක් අටවා ගත්තට සානුකම්පිතව හිතලා බලලා ඒ අයගේ ඉඩම් ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙමින් ඒ ගැටලු निराකරණය කිරීම මනුෂ්‍යත්වයේ නාමයෙන් නිටුවිය යුතු ක්‍රියාදාමය කියන එක මතක් කරමින්
විශේෂෙන්ම මේ අවස්ථාවේ එන්ඩම ජන සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන අවස්ථාව අද අඩුවමින් පවතිනවා. මේ රටේ ලක්ෂ 220ක් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජයග්‍රහණය කරවන්නට සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් ඒ වගේම විපක්ෂයේ ප්‍රගතිශීලී සියලු දෙනාත් සමග අත්වැල් බැඳගෙන කටයුතු කරනවා කියන එක ප්‍රකාශ කරනවා. ස්තුතියි.